Hello everyone, it's the Emma here. Welcome to a peaceful study session with me. ඔයාලට පාඩම් කරන්න කම්මැලි හිතෙන දවස් තියෙනවද? එහෙනම් එන්න අද වීඩියෝ එක ඔයාලට. ඒකේ මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා වෙනස්ම විදිහේ study tips ටිකක්. ඉතින් ළමයි අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ garden study session එකක්. මොකද මේක ඔයාලට ගොඩක් ඉන්ට්‍රස්ටිං දෙයක් වේවි කියලා මට හිතෙනවා. ඇත්තටම මේ ස්ටඩි සෙෂන් එක මං කරේ 3 to 4 hours වගේ. ඒ වුණාට ඒ ඔක්කොම ඔයාලා එක්ක ෂෙයා කරගන්න වෙලාවක් මදිනේ. ඒ නිසා සමහර ඉන්ට්‍රස්ටිං දේවල් විතරක් වීඩියෝ එකට ඇඩ් කරගත්තා. ඉතින් දිගටම වීඩියෝ එක බලලා ඔයාලට මේකෙන් ගන්න පුළුවන් දේවල් අරගන්න. යාළුවනේ මං අද පාඩම් කරන්න ඇයි ගාඩන් එකට ගියේ කියන හේතුවත් වීඩියෝ එක බලන අතරේ ඔයාලා එක්ක ෂෙයා කරගන්න. මොකද ඒකෙන් ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතෙන ස්ටඩි ටිප් එකක් ෂෙයා කරගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ස්ටඩි සෙෂන් එක මගේ ඊවිනිං ටයිම් එක කරපු එකක් නේ. මම මගේ ලන්ච් එකත් කාලා වොෂ් එකක් එහෙම දාලා පොත් ටිකක් අරන් මං ගියා මගේ ස්ටෝන් බෙන්ච් ඒරියා එකට. ඇවිල්ලා පාඩම් කරන්න අවශ්‍ය සෙටප් එක ලෑස්ති කරගෙන මං වැඩේ පටන් ගත්තා. ඉතින් ඔය පුංචි ලස්සන මල් පැල ටිකත් බලාගෙන පාඩම් කරනවා කියන්නේ මට නම් මනසට මාර නිදහසක් යාළුවනේ. අන්න ඉතින් අපේ අම්මා යෝගට් එකකුත් ගෙනල්ලා දුන්නා මටයි නංගිටයි. ඉතින් එයා එක්ක කතා කර කර ඒකත් කාලා ආයෙත් වැඩේට බැස්සා. අන්න යාළුවනේ අපේ ස්ටඩි ප්ලේස් එක වෙනස් කරන එකෙන් තියෙන වාසිය මොනවද කියලා ඔයාලට කියලා දෙනවා කියලා මම පොරොන්දු වුණානේ. ඉතින් ඒක කියන්න කලින් මට හිතුණා ඔයාලවත් අපේ අම්මිගේ ගාඩන් එකේ චූටි තැනකට එක්කන් යන්න. එන්නකෝ මාත් එක්ක. අනේ ලස්සනයි නේද? ඉතින් මේ කෝණ එකේ ගොඩාරියක්ම තියෙන්නේ ඇන්තෝරියම් පැලම තමයි. මොකද අපේ අම්මා ගොඩාක්ම ආස මේ ඇන්තෝරියම් මල් වලට. හරි දැන් අපි කතා කරමු ළමයි ඇයි මං අද මෙතනට ආවේ කියන එක. ඇත්තටම යාළුවනේ අපි හැමෝම මිනිස්සුනේ. ඉතින් හැමදාම එකම එනර්ජි එකෙන් පාඩම් කරන්න බැරි දවස් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට අපේ බ්‍රේන් එකට අවශ්‍ය වෙන්නේ පොඩි චේන්ජ් එකක්. අයියෝ මොනාද මේ මට නම් එපා වෙලා තියෙන්නේ කිය ඉන්න නැතුව අන්න ඒ වගේ වෙලාවට ඔයාලටත් පුළුවන් ස්ටඩි ප්ලේස් එක, ස්ටඩි කරන ස්ටයිල් එක, ස්ටඩි කරන වෙලාව වගේ දේවල් වෙනස් කරලා බලන්න. ඉතින් ඒ වගේ මං කරපු පොඩි චේන්ජ් එකක් තමයි මේ ගාඩන් ස්ටඩි සෙෂන් එක. ඇත්තටම යාළුවනේ ගාඩන් එක කියන්නේ ලස්සන ගස් කලන්, මල් පැල වගේම චූටි චූටි කුරුළු සද්ද එහෙම පිරිච්ච තැනක්නේ. ඒ වගේ නිස්කලංක නැචරල් තැනකට පුළුවන් අපේ මනසට නිදහසක් ගේන්න වගේම අපේ කන්සන්ට්‍රේෂන් පවර් එක වැඩි කරන්නත් කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් මේක මගෙන් පාඩම් කරනවා කියන එක කම්මැලි හිතෙන වැඩක් කියලා හිතෙන නංගිලා මාලිලාට දෙන පුංචි ටිප් එකක්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා වෙනස් විදිහේ ක්‍රමයක් එහෙම යූස් කරනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. දැක්කනේ ඉතින් අපේ නංගියත් මාත් එක්කම පාඩම් කරන්න ගාඩන් එකට ඇවිල්ලා.
ඉතින් අපි දෙන්න අම්මා හදපු රසම රස මිල්ක් කොෆි එකක් දීලා ආයෙත් පාඩම් කරන්න ගත්තා. ඒ වගේම මේ ස්ටඩි සෙෂන් එකත් මං සක්සස්ෆුලි කම්ප්ලීට් කරගත්තා. ඉතින් මේ වගේ තව ලස්සන sessions and day vlogs වගේම useful study tips and motivations updates ලබා ගන්න අපේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න යාළුවනේ. වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එනවා. So that's all for today. Thanks for watching guys. Until next time, bye bye. Emma loves you all.